සූටි බබාලා. ඔන්න පැංච අද ආවා තවත් කතාවක් අරගෙන. අද අපිට විශේෂ දවසක්. දන්නවද මොකද්ද කියලා? අද අපේ 100 වෙනි කතන්දරේ තමයි කියන්න යන්නේ. අද කතාවත් එක්ක අපේ සූටි බබාලට පැංච කතා 100ක් ගෙනල්ලා තියෙනවා. අද අපි අහන්න යන්නේ අපේ 100 වෙනි කතාව. පහුගිය ටිකේ මම සනීප නැතුව හිටියානේ. ඒකයි මට කතාව අරන් ඉන්න බැරි වුණේ. ඉතින් කාලෙකට පස්සේ ඔන්න අද මම ආවා. අද අපිට කතාව කියන්න ආවා අපි දන්න නැන්දා කෙනෙක්. බලන්නකෝ මේ නැන්දාව මතකද කියලා. මේ ඉන්නේ. හලෝ කොහොමද පැංචෝ? මම දැන් ටිකක් හොඳයි. පහුගිය ටිකේ සනීප නැතුව හිටියානේ. ඒකනේ. ඉතින් අපේ දුවල පුතාලට ආයුබෝවන් කියනව නැන්දා. අයුබෝවන්. මතකද? ඒ දුරුක්ෂි නැන්දා. දුරුක්ෂි නැන්දා තමයි අද අපිට කතාවක් කියන්න ඇවිල්ලා ඉන්නේ. මතක නැතුවත් ඇති ගොඩ කලකින් මට එන්න බැරි වුණානේ. ඉතින් නැන්දේ අද නැන්දා මොකක් ගැනද අපේ සූටි බබාලට කියන්න යන්නේ? මම ඉස්සෙල්ලාම පැංචට සුබපතල ඉන්නම්කෝ. කතා 100ක් පුංචි දුවල පුතාලට ගෙනල්ලා පුතාලට දුවලට හැමෝටම නේද හොඳ පාඩම් නැත්තම් හොඳ දේවල් කියලා දුන්නානේ නේද? ඔව්. ඒ නිසා මම සුබපතනවා තව ඉදිරියටත් පැංචට මේ වගේ කතා කියලා අපේ දුවල පුතාලව සතුටු කරන්න ලැබෙන්න කියලා. thank you. ඉතින් පැංචෝ අද මම කතා කරන්න හිතුවේ 100 වෙනි වැඩසටහන නිසා අපේ සීයා මට කියලා දුන්න කතාවක්. 100ගෙන් කතාවක්. අන්න හරි. කියන්නකෝ. හරි. ඉතින් මේ කතාව මට පුංචි කාලේ මගේ සීයා තමයි කියලා දුන්නේ. ඉතින් අද 100 වෙනි වැඩසටහනට ඔන්න මගේ සීයා කියපු කතාව මම දුවල පුතාලටයි පැංචටයි කියලා දෙන්න යනවා. හරි. එහෙනම් පටන් ගන්නද? ඔන්න මම අද කියලා දෙන්න යන මේ කතාවේ ඉන්නවා ගමරාල කෙනෙක්. දන්නවනේ? ගමරාල. ඔව්. එයා මොනවද කරන්නේ? ගමරාල මොනවද කරන්නේ? ගමරාලට තියෙනවා කොටුවක්. අපි අර සින්දුවකුත් ඉගෙන ගත්තේ චූටි කාලේ මතකද? ගමරාලට කොටුවක් තිබුණා. කලබල ඉන්න බොහෝ. ඊට හරි. ඔය මතක තියෙන්නේ. මතකයි. අන්න හරි. ගමරාලගේ කොටුවේ කවුද හිටියේ? සත්තු හිටියා. ඉතින් ගමරාලගේ කොටුවේ හිටියා එක පැත්තක එළුවෝ. කොහොමද කෑ ගහන්නේ? බෑග. කිකිලියෝ. හරි. එතකොට හාවෝ හිටියා. එළදෙන්නු උඹෑ කියන්නේ. අන්න හරි. ඒගොල්ලෝ හිටියා. තවත් ගොඩක් ප්‍රයෝජනවත් සත්තු හිටියා. ඒ විතරක් නෙමෙයි. ගමරාලගේ හුරතලයට ඇති කරන බල්ලෙකුයි පූසෙකුත් හිටියා. ඥාවෙකුයි බව්වෙකුයි. අන්න හරි. දැන් මේ සත්තු අපි දන්නවනේ දැන් කිකිලි මොනවද දෙන්නේ? බිත්තර දෙනවා ගමරාලට. එතකොට එළදෙනගෙන් මොනවද ගන්නෙ? කිරි ගන්නවා. එතකොට එළුවගෙනුත් අපි කිරි ගන්නවා. ඔව්. මේ වගේ විවිධ සත්තු විවිධ ආකාරයෙන් මේ ගමරාලට උදව් කළා. ඉතින් ඒ විතරක් නෙමෙයි ගමරාලගේ මේ සත්තු හිටපු කොටුවේ එහා පැත්තේ එළවලු කොටුවකුත් තිබුණා. ඒකේ තිබ්බා වටක්කා, ලොකු වටක්කා. හරිද? ඒ වගේම මෑකරල්, වම්බොටු වගේ එළවලුත් තිබුණා. වටක්ක සුබ්බොත් නෑ. රසයි නේද? හරිම ගුණවත් මේ එළවලු. ඒ වගේම තමයි බිත්තර, කිරි මේ වගේ දේවල් විශේෂයෙන්ම අපේ චූටි දුවල පුතාලා ආසයිනේ නේද? කන්න බොන්න. ඉතින් ගමරාල මොකද දන්නවද කරන්නේ? හැමදාම උදේට හවසට මේ සත්තුන්ට කෑම දුන්නා. එයා හරි මාසයි
එයාගේ කොටුවේ ඉන්න සත්තුන්ට එයාගේ හුරතලු දෙන්න ඉන්නවනේ. කවුද? බව්වයි. බලු පැටියයි පූස් පැටියයි. ඒ දෙන්නටත් කන්න දීලා. හරිද? ඊට අමතරව මේ යාගේ ඉන්න සත්තු හැමෝටම එයා කෑම දුන්නා. මට අමතක වුණා ඌරොත් හිටියා. හරිද? ඔයින් කොයින්. ඔයින් කොයින් කට්ටියක් හිටියා. ඉතින් මේ හැමෝටම කෑම බෙදලා මෙයා හරිම විනෝදයෙන් තමයි එයාගේ කොටුවේ වැඩ කළේ. හරිද? එතකොට එයාගේ එළවලු කොටුවට වතුර දැම්ම මේ හැමදේම කරා. හරිද? එතකොට මේ කොරටුවේ නැත්තම් මේ කොටුවේ තියෙන එළවලු ටික ඒ වගේම මේ සත්තුන්ගෙන් ගන්න කිරි එතකොට බිත්තර මේ හැමදේම මෙයා අරගෙන නගරයට යන්න ඕන මේවා විකුණන්න. හරිද? එතකොට මේ අපේ ගමරාලට තිබ්බා ලස්සන කරත්තෙකුත්. ඒ කරත්තේ බැඳලා මේ බඩු අරගෙන ගියේ බූරුවෙක්. දන්නවද බූරුවව? බූරුව. ඔව්. ඩොන්කි. ඩොන්කි කෙනෙක්. ඉතින් මේ ඩොන්කිට අපි ඩින්කි කියලා කියමුකෝ. හරිද? ඩින්කි. ඉතින් මේ ඩින්කි තමයි මේ බර ඔක්කොම මේ කරත්තේ දාලා ඔසවගෙන ගියේ පොලට නැත්තම් ගමට නැත්තම් නගරයට මේවා ගමේ ඉඳලා විකුණන්න. හරිද? එතකොට හැමදාම මේ ගමරාල මේ බඩු මුට්ටු ටික අරගෙන මේ කරත්තෙට පැටවගෙන මේ අපේ ඩොන්කි ඩින්කිත් එක්ක යනවා. ගිහිල්ලා එනකොට මේ කොරටුවට අවශ්‍ය කරන දේවල්, ඒ කියන්නේ පොහොර නැත්නම් යාට ගෙදරට අවශ්‍ය කරන දේවල්, ඒ වගේම සත්තුන්ට දෙන්න කෑම මේ හැමදේම ආපහු පටවගෙන එහි ඉඳලා මෙහෙට අරගෙන එනවා. හරිද? එතකොට ඩින්කි යනකොටත් බර උස්සගෙන යනවා, එනකොටත් බර උස්සගෙන එනවා. හැබැයි ඩින්කිට කවුරුත් ආදරය කළේ නැහැ. හවු නේද? ඒක තමයි. හැමෝම එයාට hina වුණා. එයාට ටිකක් ලොකු කන් දෙකකුත් තියෙනවනේ. ඉතින් ඒ වගේම එයාගේ සද්දෙත් ඉතින් එච්චර ලස්සන නෑනේ. කොහොමද එයා කෑ ගහන්නේ? අන්න ඒ වගේ සද්දයකුත් නේ ආවේ. අපේ ගමරාලගේ කොටුවේ හිටපු යාළුවෝ හැමෝම මේ ඩින්කිට විහිළු කරන්න ගත්තා. ඩින්කිත් එක්ක වැඩි යාළුකමක් ඒගොල්ලෝ තිබ්බේ නෑ. ඇයි ඒ? ඉතින් ඩින්කි ලස්සන නෑ කියලා තමයි ඒගොල්ලෝ කිව්වේ. ඩින්කිගෙන් වැඩකුත් නෑ කියලා වගේ තමයි ඒගොල්ලෝ කිව්වේ. කිකිලියෝ ටික කිව්වා අපි තමයි බිත්තර දෙන්නේ. අපි කොච්චර ප්‍රයෝජනවත් දෙයක්ද දෙන්නේ නේද? පුංචි දුවලා පුතාලට හැමෝටම කන්න පුළුවන් බිත්තර. එතකොට අපේ එළදෙන්නු ටික කිව්වා අපි තමයි කිරි දෙන්නේ. එතකොට අපේ කිරි බීලා අපේ දූලා පුතාලා හොඳට ශක්තිමත්ව වැඩෙනවා කියලා. එතකොට එළුවොත් කිව්වා අපිත් දෙනවා කිරි කියලා නේද? එතකොට ඌරෝ කියනවා අපි දෙනවා මස් කියලා. ওই විදියට හැමෝම එක එක දේවල් දෙන දේවල් කිව්වා. ඉතින් ඩින්කි දෙන දෙයක් නෑනේ. ඩින්කි මොනවද දෙන්නේ? එයා මුකුත්ම කිව්වේ නෑ. එයා හරිම දුකින් කල්පනා කරා අනේ කවුරුත් මට ආදරේ නෑ නේද කියලා නේද? එතකොට හාවෝ හිටියා. ඒ හැමෝම එකතු වෙලා ඩින්කිට hina වුණා. අයියෝ. ඒ විතරක් නෙමේ පැංචෝ. අර පූස් පැටියයි බලු පැටියයි. ඒ දෙන්නත් hina වුණානේ. ඒ දෙන්න කිව්වා අපිට නම් අපේ ගමරාල හරිම ආදරේ. ඇයි ඒ දෙන්නම ඇති කරන්නේ හුරතලේටනේ. ඒ දෙන්න කියනවා අපිට නම් ආදරේ. අපි එයාගේ ගේ ඇතුළටත් යනවා. අපි එයාගේ පුටුවෙත් වාඩි වෙනවා. එතකොට හැබැයි ඔයාව නම් එහෙම හුරතල් කරන සතෙක් නෙමෙයි. ඔයාව කවුරුත් ගණන් ගන්නෑ. ඔයා මොකද කරන්නේ? කරත්තේ බැඳගෙන යනවා එනවා ඔච්චර කෙනෙක් නේද කියලා කිව්වලු. ඉතින් එතකොට එයාට දුකයිනේ ඉතින් නේද? එයා ඉතින් කල්පනා කරාලු අනේ ඇත්තමයි මට හොඳ යාළුවෙක් නෑනේ මෙතන. මම තනි වෙලා වගේ. මට කවුරුත් කරුණාවෙන් කතා කරන්නේ නෑනේ. බලන්න ගමරාලත් හැබැයි ඩින්කිට ආදරේ නෑ වගේ. එයා සත්තුන් අනිත් අයව දැන් පූස් පැටියව වඩා ගන්නවා.
බාලු පැටියව වඩා ගන්නවා නේද? හාව ළඟට ගිහින් කතා කරනවා. කිකිලියන්ගේ මෙහෙම අත ගන්නවා නේද? එළ දෙන්නෙන් අත ගන්නවා. නමුත් කවමදාකවත් ගමටාල මේ ඩිංකි ළඟට ඇවිල්ලා නැත්නම් අපේ ඩොන්කි ළඟට ඇවිල්ලා අත ගාලා අනේ කොහොමද ඔයා හොඳින්ද කියලා හුවේ නෑලු. කන්න දෙනකොටත් එයාට විශේෂයෙන්ම කන්න දෙන්න ආවෙත් නෑලු. පවුනේ. හරිම පව්. ඉතින් දැන් ඔහොම ටික දවසක් යනකොට ඩිංකිට හිතුණලු මට යාළුවෙක් හොයා ගන්න ඕන. මේගොල්ලන්ට මාව වැඩකුත් නෑ වගේ. මං යන්න ඕන එළියට කියලා මේ ගමරාලගේ කොටුවෙන් දවසක් උදෙන්ම නැගිටලා මෙයා යන්න ගියාලු. පැනලා ගියා. ඔව් එයා ගේට්ටුව ඇරලා තිබුණ වෙලේක එයා එළියට ගියාලු. එයා එහෙම ගිහිල්ලා එයා ගියාලු කැලෑවකට. එතන එහා පැත්තේ තිබ්බ ළඟම කැලෑවට එයා ගිහිල්ලා දැන් එයා කැලෑවේ ඇතුළට ඇවිදගෙන යනවලු. හරිම ලස්සනයිනේ කැලෑව. ලස්සනට ගස් තියෙනවා, මල් තියෙනවා, කුරුල්ලෝ කෑ ගහනවා. ඉතින් මෙයාට හරිම ආස හිතුණලු. මෙයා ඉතින් ටිකක් දුර යනකොට මෙයා දැක්කලු බිම සිංහයෙක්ගේ හම වැටිලා තියෙනවා. හමක් සිංහයෙක්ගේ හමක් වගේ දෙයක් බිම වැටිලා තියෙනවා. එතකොට මෙයා ගිහිල්ලා බලනකොට සිංහ හමක්ලු. එතකොට මෙයාට ටක් ගාලා සිංහයකෝ. සිංහයා නෑ, හම විතරයි. මෙයාට ටක් ගාලා හිතුණලු මම මේ සිංහහම පොරව ගත්තා නම් හැමෝම මට ආදරේ කරයි. මට බය වෙයි නේද? මම පොරවට බය වෙනවනේ. සිංහයා රජානේ කැලේ. එහෙනම් අපි මෙයාව මේ ඇඳුම වගේ එක සිංහයාගේ හම පොරව ගමු කියලා හිතුණලු එයාට. හරිද? හිතිලා එයා මේක අරගෙන ඔන්න ඇඟට දාලා බැලුවලු. එතකොට සයිස් එක හරි වගේලු. හරිද? දැන් ඔන්න මේ හරියෙන් පොඩ්ඩක් අපේ ඩිංකිගේ මූණ පේනවා. හැබැයි මුළු ඇඟම දැන් සිංහයෙක් වගේ. බලපු ගමන් පේන්නේ සිංහයෙක් කියලා. ඉතින් මොන්න මෙයා දැන් මූණ චුට්ටක් හංගගෙන හරිද? දැන් සිංහයාගේ තියෙනවානේ ලොකුවට කේසර. දන්නවනේ නේද? මෙහෙම වටේට කේසර තියනවා දන්නවද? රැවුල. රැවුල කියන්නේ නෑනේ, අපි ඒකට කියන්නේ කේසර කියලා. හරිද? දැන් මෙහෙම ඔළුව වටේටම තියෙන නිසා දැන් මේ ඩිංකිගේ මූණ පේන්නේ නෑලු. හරිද? ඉතින් මෙයා මූණ හංගගෙන කොහම හරි දැන් ඔන්න කැලෑවේ මැද්දේ දැන් ඉතින් ටිකක් බොහොම ආඩම්බරයෙන් යනවලු. යනකොට අනේ ඉතින් කැලෑවේ සත්තු මෙයාව දැකලා මෙන්න අපේ සිංහ රජතුමා එනවා. අපි එයාට ආචාර කරන්න ඕන කියලා හැමෝම එයාට ඔළුව පහත් කරලා ආචාර කරාලු. හරිද? එයාට ආසයි දෙන්නේ. එයාට ආස හිතුණලු. හැබැයි ඉතින් එයා දන්නවනේ එයා සිංහයෙක් නෙමෙයි කියලා. එයා ඉතින් ඒත් දැන් ඉවසගෙන හිටියලු. ඊට පස්සේ තව ටිකක් දුර යනකොට තවත් කැලෑවේ සත්තු ඇවිල්ලා එයාට ආචාර කරාලු. කරලා කිව්වලු රජතුමනි අද හවස අපේ කොන්සර්ට් එකක් තියෙනවනේ කැලෑවේ සත්තුන්ගේ කොන්සර්ට් එකක්. ඉතින් රජතුමාට අපි ආරාධනා කරනවා මේකට එන්න කියලා. එතකොට ඉතින් ඔන්න බලන්න අපෙත් කොන්සර්ට් තියෙනවනේ නේද? ඒ වගේ කැලෑවෙත් කොන්සර්ට් එකක්. ඉතින් දැන් රජතුමාට ඉන්වයිට් කරාම නොගිහිල්ලා බෑනේ නේද පැංචෝ? ඉතින් ඔන්න රජතුමා දැන් ගියාලු. රජතුමාට විශේෂ ආසනයක් තියෙනවා. දැන් ඔන්න කැලෑවේ සත්තු එකතු වෙලා කුරුල්ලොද අනිත් සත්තු එකතු වෙලා ලස්සන සින්දු කියලා ලස්සනට නැටුම් නටලා මෙන්න මේ කොන්සර්ට් එක කරාලු. දැන් කොන්සර්ට් එක ඉවර වුණාම ඉතින් අපි හැමෝම අප්පුඩි ගහනවනේ නේද? ඒ කැලෑවේදී නම් අප්පුඩි ගහලා විතරක් මදිලු. කොන්සර්ට් එක අන්තිමට සිංහයා රජතුමා නිසා රජතුමාට ලස්සනට කෑ ගහන්න තියෙනවලු. කොහමද සිංහයෝ කෑ ගහන්නේ? එයා කොරවනමනේ. ඔව් එයාගේ හොඳ අන්න එහෙම ලස්සනට
සිංහනාදයක් කරාම තමයිලු කොන්සර්ට් එක අවසන් කරන්න පුළුවන් වෙන්නේ. දැන් මේක දන්නේ නෑනේ අපේ ඩිංකි. ඩිංකි ඉතින් අප්පුඩි ගගහ බලන් හිටියලු. ඊට පස්සේ කැලේ සත්තු කිව්වලු රජතුමනි කෝ ඔබේ සිංහනාදය කියලා. දැන් මොකද කරන්නේ? පුළුවන් ද සිංහනාදයක් කරන්න? අපොයි මොකද වෙන්නේ? ඒක තමයි දැන් මෙයා දැනගත්තලු අමාරුවේ වැටෙන්නයි යන්නේ කියලා. එයා කරපු වැඩේ අර සිංහ ඇඳුම ගලවලා ඔන්න එයාගේ සුපුරුදු සද්දේ දැම්මලු. කොහමද? අන්න එහෙම දැම්මත්. දැන් ඇඳුමත් ගැලවුණානේ. හැමෝම බැලුවලු මෙයා දිහා. අයියෝ මේ බූරුවෙක්නේ නේද? කෝ අපේ සිංහ රජාගේ ඇඳුමක් නෑඳන් හිටියේ. ඔයා අපිව රැවැට්ටුවා නේද කියලා සත්තු ඇහුවලු. එතකොට ඩිංකි කිව්වලු අනේ මං ඕගොල්ලෝව රවට්ටන්න නන් නෙමෙයි මේක ඇඳගත්තේ. මට වෙච්ච දේ මෙන්න මේකයි කියලා එයා අඬ එයාගේ දුක මේ අනිත් සත්තු එක්ක බෙදාගත්තලු. එතකොට මොකද? දුක බෙදා ගන්නකොට මොකද වෙන්නේ? ඒගොල්ලෝ මෙයාව සනසුවාද? සනසනවා විතරක් නෙමෙයි අපි දුක බෙදා ගන්නකොට අපේ යාළුවෙක් එක්ක අපිට දුක අඩු කරගන්න පුළුවන් වෙනවා. ඉතින් එයා දැන් යාළුවෝ එක්ක කියන්න ගත්තනේ මම මෙහෙම ගමරාලගේ ෆාම් එකේ හිටියා. ගමරාලගේ කොටුවේ හිටියා. ඒකේ සත්තු මට කැමති නෑ. ඒගොල්ලෝ මට hina වුණා. ඉතින් මං ඒ නිසා කැලෑවට පැනලා ආවා. එනකොට මෙන්න මේ ඇඳුම දැකලා මම ඇඳගෙන ආවා කියලා එයා කිව්වලු. එතකොට කැලේ සත්තු කිව්වලු ඔයා හරි ලස්සනයි. ඔයා වගේ වෙන කවුරුත් නෑනේ. ඒ නිසා ඔයා තව කෙනෙක් වෙන්න යන්න එපා. ඔයා වෙන්න. ඔයාගෙන් කොච්චර ලොකු ප්‍රයෝජනයක්ද ගමරාලට තිබුණේ. ඔයානේ ගමරාලගේ බඩු ටික ගෙනිච්චේ. ඒ කරත්තේ. දැන් ගමරාල දුකෙන් ඇති. එයාට වැඩ කරගන්න උදව්වට කෙනෙක් නැතුව. නේද? ඔව්නේ. ඉතින් ඒ නිසා ඩිංකි ඔයා ඉක්මනට ආපහු යන්න. ඔයාගෙන් ඒගොල්ලොන්ට ප්‍රයෝජනයක් තියනවා ඔයා දන්නේ නැහැනේ. ඔයාට තේරෙන්නේ නැහැනේ. ඔයා වෙන්න. එතකොට හැමෝම ඔයාට ආදරෙයි. හැබැයි වෙන කෙනෙක් වෙන්න උත්සාහ කරන්න එපා කියලා කිව්වලු. ඉතින් ඔන්න ඩිංකි මේක තේරුම් ගත්තලු ඇත්ත තමයි. මම බය වෙන්න ඕනත් නැහැ. දුක් වෙන්න ඕනත් නැහැ. මේ මගේ ස්වરૂපය. මට ලැබිච්ච දේවලින් මට පුළුවන් වැඩේ මම කරන්න ඕන. ඒක තමයි මට පැවරිලා තියෙන වැඩේ. නැත්තම් රාජකාරිය. මම ඒක හරියට කරන්න ඕන කියලා හිතලා එයා අර යාළුවෝ ඔක්කොන්ටම ස්තුති කරලා ඔන්න යනවලු බොහොම සන්තෝෂයෙන් ආපහු කොහෙටද? ඔව් ගමරාලගේ කොටුවට. ඉතින් මෙයා කොටුවට යනකොට ගමරාල මග බලාගෙන ඉන්නවලු. ගමරාල මෙයාව දැක්ක ගමන් දුවගෙන ඇවිල්ලා අයියෝ මගේ ඩිංකි එනවා. ඩිංකි ඔයා කොහෙද ගියේ? මට මේ දවස් ටිකේ වැඩ ඔක්කොම නතර වෙලා වගේ ඩිංකි ඔයා නැතුව කියලා කිව්වලු. එතකොට ඩිංකිට හරි සතුටුයිලු. කවදාවත් මීට කලින් ගමරාල මේ විදිහට යාව අතගාලා යාව තුරුළු කරගෙන නැල්ලු. ඉතින් ඩිංකිට හරි සතුටුලු. ඩිංකි hina වෙලා කිව්වලු මම කැලෑවට ගියා. මට හිතුණා මගෙන් වාට වැඩක් නැහැ කියලා. ඒකයි මං ගියේ කියලා. අයියෝ ඩිංකි ඔයා නැත්තම් කවුද මගේ බඩු ටික ගෙනියන්නේ? කවුද එහෙ ඉඳලා මගේ බඩු ගේන්නේ කියලා ඇහුවලු. ඊට පස්සේ එතකොට අනිත් ඔක්කොම සත්තුත් එතනට ඇවිල්ලා ඒගොල්ලන්ටත් ඉතින් දැන් තේරුණානේ ඩිංකි නැති අඩුව. ඉතින් ඒගොල්ලෝ ඩිංගිට කිව්වලු අනේ අපිට සමා වෙන්න. අපි ඔයාට hina වුණාට ඔයා අපිට ඕන. අපිට ඔයා නැතුව බෑ. ඔයා අපිට වටින කෙනෙක් කියලා කිව්වලු. ඉතින් ඩිංකිට හරිම සතුටුයිලු පැංචෝ. ඉතින් ඩිංකි හරිම සතුටින් එයාට පැවරිච්ච වගකීම කරන්න පටන් ගත්තලු. ඉතින් දැන් අපි මොකක්ද අද දවසේ මේ කතාවෙන් ඉගෙන ගත්තේ?
කියන්න බලන්න පැංචට මොකද්ද තේරුනේ? අපි වගේ වෙන්න ඕන. ඔව් අපි වෙන අය වගේ වෙන්න හොඳ නෑ. ඒක එකක්. ඒ වගේම තමයි අපි හැමෝටම අපේ යාළුවන්ට අපේ ගෙදර අයට හැමෝටම කරුණාවන්ත වෙන්න ඕන කියලා. ඔව්. නැත්තම් ඒගොල්ලන්ට දුක හිතෙනවනේ. ඔව්. විහිළු කරාට ඒක අපි ප්‍රමාණයකට තියාගන්න ඕන. අනිත් අයගේ ඇස් රතු වෙන විහිළු කරන්න එපා කියලා කියනවනේ නේද? ඔව්. ඒ නිසා අනිත් එක අපේ ඉස්කෝලේද, අපේ ගෙදරද, අපේ සහෝදර සහෝදරියෝ නේද අපිට ඉන්නවනේ ගොඩක් අපි යන්නේන තැන්වල සමහර වෙලාවට අඩුපාඩුවක් අපි දකින්න පුළුවන්. ඒ දකින්න අයට අපි hina වෙන්නේ නැතුව ඒගොල්ලෝ හැමෝම වටින කෙනෙක් විදිහට සලකන්නට ඕන. ඔව්. ඒ වගේම අපි හැමෝම අගය කරන්න ඕන නේද නැන්දි? අන්න හරි. පැංචට තේරුණා. අපි හැමෝම කරන පුංචි දෙයක් වුණත් ඒක අගය කරන්න ඕන. සමහර වෙලාවට අපිට හිතෙන්න පුළුවන් අපි තමයි ලොකුම වැඩේ කරන්නේ, එයා කරන්නේ හරි චූටි වැඩක් කියලා. නේද? මම තමයි හොඳටම කරේ. ඔව්. හැබැයි ඒ චූටිම වැඩේ කරන කෙනා ඒක නොකර හිටිය දවසට අපිට තේරෙනවා ඒක කරන්න කෙනෙකුත් අවශ්‍යයි නේද? ඒක කරන්න තව කෙනෙක් ඕන. ඒක එයා කොච්චර ලස්සනට හොඳට කරාද කියලා. ඉතින් ඒක නිසා දුවේ පුතේ අද දවසේ මගේ සීයා මට කියලා දුන්න කතාව තමයි අන් අයට කරුණාවන්ත වෙන්න, හැමෝම වටින කෙනෙක් කියලා සලකලා වැඩ කරන්න කියලා. තේරුණා නේද සූති බබාලට? අපි ඒ වගේ හොඳ බබාලා වෙන්න ඕන. හැමෝටම කරුණාවෙන් සැලකෙන, අනිත් අයව අගය කරන හොඳ බබාලා වෙන්න ඕන. ඒක තමයි අපේ බලාපොරොත්තුව. ඒ වගේම පැංචෝ ඔව්. මම වටින් නැති කෙනෙක් කියලා හිතලා වෙන කෙනෙක් වගේ වෙන්නත් උත්සාහ කරන්න හොඳ නෑ. මම හැම වෙලේම මමම වෙන්න ඕන. ඔව් ඔව්. මට පුළුවන් දේ තව කෙනෙක්ට බැරි වෙන්න පුළුවන්නේ. ඒකනේ. හැමෝටම හැමදේම බෑනේ. ඒකනේ කියන්නේ. එහෙනම් මේ කතාව සූති බබාලා හොඳට මතක තියාගන්න ඕන. මේ සියවෙනි කතන්දරෙන් අපි හොඳ පණිවිඩයක් තමයි සූති බබාලට ගෙනාවේ. නේද නැන්දේ? ඔව් පැංචෝ. හරි. එහෙනම් අද අපිට කතාවක් කියන්න ආවට මට ගොඩාක් ස්තුතියි. පැංචටත් බොහොම ස්තුතියි. අද වගේ විශේෂ දවසක මට එන්න කිව්වට. අයි එනවා නේද අපිට කතාවක් කියන්න? ඔව් පැංචා මට එන්න කිව්වොත් මං එනවා. හරි. අපි ආයි කතාවක් කියන්න හම්බ වෙමුකෝ. හොඳයි පැංචෝ. එහෙනම් සූති බබාලා අදට නැන්දයි මායි ගිහිල්ලා එන්න. අපි ආයි ඉක්මනට තවත් කතාවක් අරගෙන එන්න. එතකන් අපි කතාව මතක තියාගන්න. ඒ වගේම තමයි මම හැමදාම කියන්නේ අපේ Prime Hop Kids TV channel එක තාම subscribe කරේ නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා. යාළුවොත් එක්ක පැංචගේ කතා like කරලා share කරගන්න අමතක කරන්න එපා. එහෙනම් අපි අදට ගිහිල්ලා එන්න. ආයි ඉක්මනට කතාවක් කරන් එනකන් අපේ සූති බබාලා හොඳ බබාලා වගේ ඉන්න. පාඩම් කරන්න ඕන. දැන් නිවාඩු කාලෙද? ඔව්නේ. හැමෝටම නිවාඩුද? හැමෝටම නම් නිවාඩු නැතුව ඇති. නිවාඩු කාලේ වුණාට කමක් නැහැ. පාඩම් වැඩ කරන්න ඕන. ගෙදර දොරේ වැඩ කරන්න ඕන. අනිත් තාත්තිට උදව් වෙන්න ඕන. හොඳ බබාලා වගේ ඉන්න. ඊයයි ඉක්මනට එන්න. හොඳේ. ඔව් පැංචෝ. අපි යමුද? ඔව් එහෙනම් අපි ගිහිල්ලා එන්න. අපි බයි කියමුද? හරි. Bye.